මේ දවස්වල ලංකාවේ ගොඩක් අය කතා වෙන රෝගී තත්ත්වයක් තමයි PCOS කියන්නේ. PCOS කියන්නේ polycystic ovary syndrome. මේ තත්ත්වය ලෝකයේ කාන්තාවන් බොහෝ දෙනෙක්ට තියෙනවා. හැබැයි තවමත් හරියටම ගණනය කරලා නැහැ කොච්චර ප්‍රමාණයකට මේ PCOS තියෙනවද කියලා. මම හොයාගත්ත විස්තර අනුව ඒක හොයාගන්න එක අමාරුයි කියලා තමයි තිබුණේ. හැබැයි මේ වෙනකොට ඒ කියන්නේ සෞඛ්‍ය සේවා දත්තවලට අනුව ලෝකයේ කාන්තාවන් 100 දෙනෙකුගෙන් 7 දෙනෙකුට PCOS තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ලංකාවේ තවමත් PCOS තියෙන කාන්තාවන් කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියලා හරියටම ගණනය කරලා නැහැ. ඉතින් මම හොයාගත්ත දත්තවලට අනුව ඒකේ තිබුණේ ලංකාවේ කාන්තාවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට PCOS තියෙනවා කියලා. ඉතින් අද ෂෙයා කෑ YouTube channel එකෙන් ඔයාලට කියන්න යන්නේ මේ PCOS ගැන. ඉතින් වීඩියෝ එක බලන්න කලින් ෂෙයා කෑ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකක් click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් upload කරපු ගමන්ම notification එකක් එන්න ගන්න. මේ PCOS තත්ත්වය වැඩිවියට පත්වීමේ සිට ආර්ථවහරණය දක්වා තියෙන ඕනෑම කාලයක ඇති වෙන්න පුළුවන්. PCOS කියන්නේ ඩිම්බ කෝෂවල කුඩා බිබිලි විශාල ප්‍රමාණයක් හට ගැනීම. මේ තත්ත්වයේදී ඩිම්බ මෝචනය, ඒ වගේම ඩිම්බ මේරීම වගේ තත්ත්වයන් නිසියාකාරව සිදු වෙන්නේ නැහැ. දැන් අපි බලමු මේ PCOS වල රෝග ලක්ෂණ මොනවද කියලා. හිසකෙස් තුනී වීම හා ගැලවී යාම, සිරුරේ බර වැඩිවීම, ආක්‍රමවත් ඔසප්වීම හෝ ඔසප්වීම සිදු නොවීම, ඇන්ඩ්‍රොජන් කියන පිරිමි හෝමෝනය වැඩි වෙලා මුහුණේ හෝ සිරුරේ අධික ලෙස රෝම වර්ධනය වීම, කුරුලෑ ඇතිවීම, ගෙල මහත් වී කළු පැහැ ගැන්වීම, කාංසාව හා විෂාදය, ගැබ් ගැනීමට අපහසු වීම, ගබ්සා වීම, ඒ වගේම දෙවන කාණ්ඩයේ දියවැඩියාව ඇතිවීමේ අවදානමක් තියෙනවා. දැන් කිව්ව මේ රෝග ලක්ෂණ හැමෝටම පෙන්වන්නේ නැහැ. ගොඩක් වෙලාවට කාන්තාව වැඩි ප්‍රමාණයකට මේ කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ කියලා තමයි සෞඛ්‍ය දත්තවල සඳහන් වෙන්නේ. PCOS ඇති වෙන්න ප්‍රධානම හේතුවක් තවමත් හරියටම හොයාගෙන නැහැ. හැබැයි පරම්පරාගත ජාන, හෝමෝන සහ ඉන්සියුලින් මට්ටම ගොඩක් ඉහළ යාමෙන් මේ PCOS තත්ත්වය ඇති වෙනවා කියලා තමයි කියන්නේ. දැන් අපි බලමු මේ PCOS හරියටම අඳුරගන්න අපිට කරන්න පුළුවන් ටෙස්ට් වර්ග මොනවද කියලා. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන්, ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, ඇන්ඩ්‍රොජන්, LH ටෙස්ට් කරන්නත් පුළුවන්. ඒ වගේම OGTT ටෙස්ට් එකක් කරන්න පුළුවන්. දැන් මම කියන්නම් OGTT ටෙස්ට් එක කරන්නේ කොහොමද කියලා. OGTT ටෙස්ට් එක කරන්න අපි මුලින්ම ෆාස්ටින් ඉන්න ඕනි. කලින් දවසේ ෆාස්ටින් ඉඳලා අපි බ්ලඩ් එකක් දෙන්න ඕනි. ඊට පස්සේ අපිට දෙනවා ග්ලූකෝස් ග්‍රෑම් 75කට වතුර මිලිලීටර් 200ක් දාලා බොන්න ඩ්‍රින්ක් එකක්. ඒක බීලා අපි පැයකින් හරි දෙකකින් හරි ආයෙ බ්ලඩ් එකක් දෙන්න ඕනි. ඒ විදිහට තමයි OGTT ටෙස්ට් එක කරන්නේ. PCOS කියන්නේ නිට්ටාවටම සුව කරන්න පුළුවන් රෝගයක් නන් නෙවෙයි. හැබැයි අපිට පුළුවන් කන්ට්‍රෝල් කරගන්න. ඒක කොහොමද කියලා දැන් මම කියන්නම්. ඔයාගේ උසට සාපේක්ෂව බරක් නැත්නම් අනිවාර්යෙන්ම හොඳට ව්‍යායාම කරලා ඔයාගේ weight loss කරගන්න ඕනේ. ඒ වගේම පිටි සීනි සහිත කෑම වර්ග වැඩිපුර ගන්නවා නම් ඒක නතර කරන්න ඕනේ. ඒ වගේම හොඳ diet plan එකක් follow කරන්න ඕනේ. ඒත් එක්කම පැය 7ත් 9ත් අතර හොඳ නිින්දක් ලබා ගන්න ඕන. stress manage කරගන්න එකත් අනිවාර්යයි. ඒකදී අපිට පුළුවන් yoga, meditation, deep breath exercise වගේ දේවල් කරන්න. ඒත් එක්කම අපේ මූණේ pimples, ඒ වගේම රෝම, ඒත් එක්කම චක්‍රය ආක්‍රමවත් නම් අපිට පුළුවන් අපේ මේ දේවල් කන්ට්‍රෝල් කරගන්න වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඒකෙදී අනිවාර්යයෙන්ම ඔයාලට හිතුමනාපෙට කිසිම ඖෂධයක් ගන්න බෑ. ඔයා අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් අනුමත කරපු බෙහෙත් තමයි ගන්න ඕන. ඉතින් අද මම ඔයාලට කිව්වා PCOS වලදී ඇති වෙන රෝග ලක්ෂණ ගොඩක් ගැන. සමහර වෙලාවට මේ හැමෝටම රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. හැබැයි සමහර අයට රෝග ලක්ෂණ පෙන්වනවා. ඉතින් ඔයාලට දැනටමත් මේ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. එහෙනම් අදට ගිහින් එන්න මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න ෂෙයා කර YouTube channel එක subscribe කරලා තියාගන්න.